guys ඔන්න අපි ත්‍රිකුණාමලයට ඇවිල්ලා ඉන්නේ ඩ්‍රින්ක් වලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ඉස්සරහම හිතුවා බීච් එකට යන්න. ඉතින් අපි දැන් මේ නිලාවේලි බීච් යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි යමු ඉස්සරහම බීච් එක බලන්න. ඔන්න අපි පාකින් එකටයි පාක් කරා. මාරම සෙනගක් ඉන්නවද? ෆයිනලි ඔන්න ගයිස් අපි නිලාවැලි බීච් ආවා. ලස්සන view එකක් තියෙනවා. සෙනග නම් මාරම විදිහට ඉන්නවා. මාරම ලොකු සෙනගක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි බීච් එක බලන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට ලස්සන view එකක් තියෙනවා. මිනිස්සු නම් සෑහෙන ඉන්නවා. ඉතින් නිලාවැලි බීච් එකේ බීච් එක නම් නිල් පාටට මාරම ලස්සන තියෙනවා. එහෙනම් අපි නාන්න තමයි මේ යන්නේ. ඉතින් guys ඔන්න අපි නිලාවැලි බීච් වලින් නෑ පොඩි ප්‍රශ්නයක් වුණා. ඉතින් අපි නිලාවැලි බීච් වලින් නාලා හොඳ වතුර නාන්න ආවා. ඉතින් හොඳ වතුර නාන්න එද්දී වතුර ඉවර වෙලා තිබ්බා. ඉතින් කරන්න දෙයක් නෑ. අපි ලුණු පිටින්ම ආවා කෙලින්ම උණු වතුර ලින් හොයාගෙන. ඉතින් උණු වතුර ලින් හොයාගෙන ඇවිල්ලා උණු වතුර ලින් වලින් නාන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. අතන වතුර තිබ්බේ නැති හින්දා. ඉතින් අපි එතෙන් ගිහිල්ලා බලමු. Hah?
ටිකට්ස් ගත්තා උණු වතුරලින් බලන්න. ටිකට් එක රුපියල් 100යි. මෙන්න තියෙනවා ටිකට් එක. අපි යමු ඉස්සරහට. ඔක්කොටම කලින් නා ගන්න ඕන. සෙනගත් ඉන්නවා වගේ නාන්නත් ගේමක් දෙන්න වෙයි වගේ. බලමු අපි බලමු. යා ඇතුළට යා. ඉතින් guys ඔන්න ඔය විදිහට තමයි අපිට උණු වතුරලින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් උණු වතුරලින් 1 2 3 4 5 6 7ක් තියෙනවා. ඉතින් උණු වතුරලින් 7 රස්නේ එක එක රස්නේ තමයි තියෙන්නේ. හැම එකෙම එකම රස්නේ නෙමෙයි. ඉතින් උණු වතුරලින් 7න් සීතලම උණු වතුරලින් තමයි මම නාන්නේ. මොකද පට්ටම රස්නේ අද දවසේ. ඔන්න guys අපි උණු වතුරලින් වලින් නාලා ඉවරයි. දැන් කෙලින්ම අපි වෙන කොහේ හරි යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. බලමු ඉස්සරහට. ඉතින් guys next අපි යන්නේ හිතන් ඉන්නේ කින්නියා බීච් බලන්න තමයි යන්නේ හිතන් ඉන්නේ. කින්නියා බීච් එහෙම නැත්නම් කින්නියා පාලම. ඉතින් බලමු අපි මොන වගේ වෙනුමක් තියෙයිද මොන වගේ දිගක් තියෙයිද. ඉතින් බලමු ලංකාවේ දිගම පාලම බලන්න තමයි මේ යන්නේ කින්නියා බීච්. බ්‍රිජ් එක මෙන්න මේ පැත්තෙන් මාරම ලස්සන සන්සෙට් එකක් බලන්න පුළුවන්. මෙන්න ඔයාලට පිටිපස්සෙන් බලන්න පුළුවන් පට්ටම ලස්සනයි සන්සෙට් එක. මාරම ලස්සන view එකක් තමයි අපිට බලන්න පුළුවන් වෙන්නේ මේක. ඇත්තටම දැක ගන්න ඕන මාරම ලස්සනක් තියෙන්නේ මෙතන. සන්සෙට් අවසාවත් වලට ලස්සන සන්සෙට් එකක් එක්කම මෙන්න මේ විදිහට ලස්සන view එකක් වලට බලා ගන්න පුළුවන්. අපි ඇවිල්ලා තියෙනවා ලංකාවේ දිගම බ්‍රිජ් එකට. දිගම බ්‍රිජ් එක කින්නියා බ්‍රිජ්. දිගින් මීටර් 396ක් කියලා තමයි කියන්නේ. පළමු මීටර් 10ක් කියනවා. ඉතින් මීටර් කලින් තිබිලා තියෙන්නේ මනස්ගේ බ්‍රිජ් එක තමයි ලංකාවේ දිගම බ්‍රිජ් එකක් විදිහට තිබිලා තියෙන්නේ. ඉතින් මේ බ්‍රිජ් එක හැදුවට පස්සේ මේක තමයි දිගම බ්‍රිජ් එක වෙලා තියෙන්නේ කින්නියා බ්‍රිජ්. ඉතින් මාර ලස්සන view එකක් තියෙනවා මේ පැත්තේ. ලස්සන sunset එකක් අපිට බලා ගන්න පුළුවන්. මොකද අපි හවස් වරුවේ ආවේ. ඉතින් ඒක
මේ බීච් එකට ඇවිල්ලා ඒක බලනවා කියන්නේ ඒක මාරම ෆීලින් එකක්. ඔයාලත් ඇවිල්ලා බලන්න පට්ටම ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් මේක හදලා තියෙන්නේ 2009 තමයි. 2009 හදලා තියෙන්නේ. ඊට කලින් තිබිලා තියෙන බීච් එක තමයි මනම්පිටිය බීච් එක. දැන් ලංකාවේ තියෙන දිගම බීච් එක මේක. ඉතින් තවත් විශේෂත්වයක් තියෙනවා මේකට ආපුවාම ඔයාලා බීච් එක මැදට ආපුවාම මේ බීච් එක හෙල්ලෙනවා අපිට දැනෙනවා. වාහනේ මේ අපි උඩ පල්ලෙහා යනවා අපිට දැනෙනවා. ඉතින් මාර ලස්සන view එකක් තියෙනවා. මේ පැත්තේ ලස්සන view එක ඔයාලට පෙන්නන්නම්. මාර ලස්සන view එකක් කොන්න බලාගන්න. අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් තව පොඩ්ඩකින් කළුවර අඳුරම වැටෙනවා. ඉතින් අපි බැලුවේ අඳුර වැටුනහම මේ බ්‍රිජ් එකේ මෙන්න මේ තියෙන ලයිට් සේරම ඔන් කරනකන් ඉඳලම ඒ ලස්සනත් බලලම යන්න. බලමු ඉතින්. මෙන්න පහලින් යනවා බෝට් එකක් යනවා. පහලින් බෝට් එකක් යනවා. මං හිතන්නේ මාළු එහෙම අල්ලන්න යන කට්ටිය වෙන්න ඕන. බලමු අපි තව ටිකක් ඉඳලා රෑ වෙනකමුත් ඉඳලා බලමු මොන වගේ ලස්සනක් රෑට ලයිට්ස් දාපුවාම ලංකාවේ දිගම බ්‍රිජ් එකේ තියෙයිද කියලා. ඉතින් බ්‍රිජ් එකේ උඩ විතරක් නෙමෙයි බ්‍රිජ් එකෙන් පහළට බැහැලා මේ වෙරළට ඇවිල්ලත් අපිට බ්‍රිජ් එක බලන්න පුළුවන්. මම දැන් වෙරළට ඇවිල්ලා ඉන්නේ. ඉතින් වෙරළේ ඉඳන් බලද්දි මෙන්න මේ විදිහට තමයි අපිට බ්‍රිජ් එක පිටිපස්සෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් කුසින් තියෙන බ්‍රිජ් එක මාරම ලස්සනයි. ඕන දැන් ටික ටික උඩ ලයිට් දානවා. මෙන්න මේ පේනවා ඔයාලට. මෙන්න මේ විදිහට ලයිට්ස් දානවා ටික ටික. තව පොඩ්ඩයි රෑ වෙන්න තියෙන්නේ. අපි රෑ වෙනකම් ඉඳලා බලමු මේ ලස්සනත් මොන වගේ වෙයිද කියලා.
ඔන්න ගයිස් ඉතින් චිකන් ටික රෑ වුණා. පාලමේ පහලට ඇවිල්ලා බීච් එකේ ඉඳන් බලද්දි මෙන්න මේ වගේ view එකක් තමයි ලයිට්ස් ඔන් කරපුවාම තියෙන්නේ. ලස්සන view එකක් තියෙනවා. අපි බලමු දැන් උඩට ගිහිල්ලා උඩ ඉඳන් බලද්දි මොන වගේ ලස්සනක් අපිට බලා ගන්න පුළුවන් වේද කියලා. let's go අපි යමු උඩට. ඔන්න ඉතින් අපි බ්‍රිජ් එක උඩටත් ආවා. කොහොමද view එක? පට්ට ලස්සන view එකක් තියෙනවා. වාහන වල ලයිට්ස් උත් තියෙනවා. බ්‍රිජ් එකේ ලයිට්ස් උත් තියෙනවා. ඒ ඔක්කොම එකට බලපුවම කොහොමද පේන view එක මාර ලස්සනයි. ඉතින් ලස්සනට ලයිට්ස් දාලා තියෙනවා වාහන වල ලයිට්ස් එක්ක. මාර ලස්සනට පේනවා දිගටම. ඔන්න ඔයාලටත් බලා ගන්න පුළුවන්. ඉතින් ත්‍රිකුණාමලේ එනවා නම් ඔයාලත් හවස් වෙලා හවස් වරුවක ත්‍රිකුණාමලේ ආවට පස්සේ ත්‍රිකුණාමලේ ඉන්නවනම් ඉතින් ඔයාලත් මේ ලස්සන බලන්න පුළුවන් ඇවිල්ලා. ඉතින් ආරාධනා කරනවා ඔයාලටත් ඇවිත් බලන්න. මෙතන ඇවිත් බලලා විනාශ කරන්න නැතුව රොඩු අනම්මනම් දාන්නේ නැතුව යන්න කියලා ආරාධනා කරනවා ඔයාලා හැමෝටම මම. ඉතින් ත්‍රිකුණාමල ගමනේ පළවෙනි දවසේ ඔය විදිහට තමයි ඉවර වෙන්නේ. ඉතින් අදට වීඩියෝ එක මම මෙතන ඉවර කරනවා. මේක තමයි ත්‍රිකුණාමල ගමනේ part 1. ඉතින් හෙට දවසේ යන ටික part 2 විදිහට මම අරන් එනවා. ඉතින් part 2 එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්න ඔයාලා හැමෝටම goodbye.